අනේ මට මෙහෙ ඉන්න බෑ අපි අම්මලා. අනේ මේ අම්මගේ වැරදි නම් කියන්න පස්දු. ඔයාලට කන්න බොන්න අඩුපාඩු මොනවත් නැහනේ. එහෙම මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් මට කියන්න. අම්මේ කන්න මොනවද නැද්ද? අර කාලේ දින් යන්නේ. යා උදේ ඉඳලම කණ එකනේ දරුවෝ කරන්නේ. අන්න ඔයාගේ කෑමක බෙදලා ඇති ඔයාගෙන් කන්න. අනේ අම්මේ. ලැජ්ජ නැති ගෑණි කොටර කොටේ ගවුමකුත් යනවා තව දෙකටක් නැවෙනවා. මගේ කොල්ල කෑවා. කොමි ඥාට පොඩක් අමාරු වගේ අම්මේ මේ මම ડોක්ටර් කාට පොඩක් එක්කන් ගිහලා එන්න. මල විකාර අපිත් ළමයි ඉතින් හැදුවනේ. ওই වගේ විකාරයක් තිබුණේ පුතා කොහෙද මේ යන්න හදන්නේ? අපි යනවා අම්මේ. මට පව්කාරයෙක් වෙන්න බෑ. මාව විශ්වාස කරලා ආපු කෙනාට මම එක තප්පරයක්වත් ඇහුම්කන් දුන්නේ නෑ. ડોක්ටර්ත් කිව්වා අම්මේ මෙයා දවස් ගාණක් निराහාරව ඉඳලා තියෙන්නේ කියලා. අනික මෙයා උදේ වැටලක් තියෙනවා අම්මේ. අපි ඒකෙන්ද යනවා. මට මෙයාවත් මෙයාගේ දරුවත් දෙන්නම වටනවනේ අම්මේ. එක මොහොතකවත් හිත රිදවන්න එපා එකයි. පුරුදු වෙන්න ඕන එක. ඒ සැනින් අපිට ජීවිතේ මරණකම් විඳවන්න වෙන හොඳේ. මරණකම් විඳවන්න වෙන. තමන්ට කොච්චර වෛර කරත් කමක් නැහැ. කොච්චර ද්වේෂ කරත් කමක් නැහැ. කොච්චර අවලාද නැගුවත් කමක් නැහැ පින්නතුනි. අපේ තුල ජීවත් වෙන සත්පුරුෂ මිනිස්සයා නැති කර ගන්න එපා.